ආයිබෝවන් දුවේ පුතේ. සිසන්තිට සූදානම් වන පුංචි දූල පුතාලා වෙනුවෙන් සාක මුල් පිළිබඳව පාඩමක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් දුවේ පුතේ සාක මුල් පිළිබඳව කතා කිරීමේදී අපිට හමු වන මුල් වර්ගයක් තමයි සංචිත මුල්. මේ මුල් තුල තමයි පුතේ ආහාර ගබඩා කිරීම සිදු කරන්නේ. උදාහරණ විදියට කැරට්, බීට්, රාබු වගේ සාක අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඊළඟට අපිට හමු වෙන තවත් මුල් වර්ගයක් තමයි දුවේ පුතේ වායව මුල්. මේ මුල් තුල වාතයේ ඇති ජල වාෂ්ප උරා ගැනීම සිදු කරනවා. ඒ වගේම මේ මුල් පොළවට සම්බන්ධ නොවී තියෙන මුල් වර්ගයක්. ඉතින් දුවේ පුතේ අපිට හමු වෙන තවත් මුල් වර්ගයක් ලෙස අලග්න මුල් හෙවත් ආරෝහක මුල් හඳුනා ගන්නට පුළුවන්. මෙම මුල් කඳට ඉහළ නැගීම සඳහා ආධාරකයට සවිවීමට උපකාර වෙනවා. උදාහරණ විදියට බුලත්, ගම්මිරිස් වැනි සාක හඳුන්වා දෙන්නට පුළුවන්. තවත් මුල් වර්ගයක් තමයි වායුදර මුල්. වායුගෝලය සමග වායු හුවමාරුවට උපකාරී වන මෙම මුල් වලට උදාහරණ විදියට කඩොල්, කිරළ වැනි ශාක හඳුන්වා දෙන්නට පුළුවන්. තවත් මුල් වර්ගයක් තමයි මූලගැටිත සහිත මුල්. මෙම මුල් තුල වාසය කරන බැක්ටීරියා විසින් පසන ඉසුරු කිරීම සිදු කරනවා. ඉතින් දුවේ පුතේ උදාහරණ විදියට නිදුකුම්බා, මෑ, බෝංචි වැනි ශාක හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ මම හිතනවා ඔයාලට මුල් පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. සියලු දෙනාටම සුබ දවසක්.